අපි අද බලමු දරුවන්ට ඒ කාට ලබා දෙන්න ඕන එන්නත් වර්ග සහ එන්නතක් විද්දට පස්සේ නොකළ යුතු දේවල් මොනවද කියලා අපි අද දැනගමු. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. ඔයාලට අවශ්‍ය වැදගත් කරුණු ගොඩක් වීඩියෝ එක පුරාවටම තියෙනවා. ඉස්සරහින් මම එන්නත් කාලසටහන දාන්නම්. ඒක ටිකක් බලා ගන්න. ඊට පස්සේ අපි බලමු එන්නතක් විද්දට පස්සේ නොකළ යුතු දේවල් මොනවද කියලා. කියලා දෙන්න වැක්සින් එකක් විද්දට පස්සේ නොකළ යුතු දේවල්. නොකළ යුතු දේවල් තමයි වැක්සින් එක විද්දට පස්සේ අනිවාර්යෙන් හොස්පිටල් එකේ පැය භාගයක් ඕ විනාඩි 45ක් ඉන්නම අවශ්‍යයි. වැක්සින් එක විදපුවම ගෙදර යන්න එපා. සාමාන්‍යයෙන් නර්ස්ලා ડોක්ටර්ලා දැනුවත් කරනවා අපි පොඩක් වෙලා ඉන්න කියලා. එහෙම දැනුවත් නොකරොත් නිකන් හරි ඒත් අනිවාර්යෙන් පැය භාගයක් හොස්පිටල් එකේ ඉන්න. මොකද වැක්සින් එකක් විද්දට පස්සේ බලන බබාට ඒකෙන් මොකද අසාධතාවයක් හරි මොනාරි ඇලර්ජි එකක් හරි මොනාරි මතුවෙනවද කියලා නිරීක්ෂණයක් කරනවා පැය භාගයක් ඇතුළත. දෙවෙනි කාරණාව තමයි වැක්සින් එකක් විද්දට පස්සේ කිරි දෙන්න එපා. පුංචි බබාලා දැන් වැක්සින් එක විදපු ගමන් අඬනවනේ. අඬන ගමන් අම්මා අඬපු ගමන් අම්මලා කිරි දෙනවා. කිරි දෙන්න නම් එපා. කිරි වගේම කිසිම දියර జాතියක් බබාට දෙන්න එපා. මොකද වැක්සින් එක විතර පස්සේ දැන් අපි මොනාරි කෑමක් බීමක් හෝ කිරි හෝ මොනාරි දෙයක් දුන්නම ඔයන්න බෑ වැක්සින් එක නිසාද නැත්නම් මේ ආහාර නිසාද මේ ඇලර්ජි එක ඇවිල්ලා තියෙන්නේ කියලා මේ මොහොතේ ඒක හොයාගන්න බැරි වෙන නිසා අවම පැය භාගයක් වෙනතුරු කිසිම දෙයක් දෙන්න එපා කියලා කියනවා. ඉතින් ඒ වරද නම් කරන්න එපා. දෙවෙනි කාරණාව තමයි ડોක්ටර් කෙනෙක් නිර්දේශ කරන්නේ නැතුව පැරඩෝල් සිරප් දෙන්න එපා. සාමාන්‍ය පැරඩෝල් සිරප් දෙන්න කියලා කියනවා. නමුත් සමහරක් වැක්සින්ස් වලට පැරඩෝල් සිරප් දෙන්න එපා කියලා කියනවා. ඉතින් ડોක්ටර්ගෙන් අහන්න වැක්සින් එක විතර පස්සේ ડોක්ටර් බබාට පැරඩෝල් සිරප් ගන්න කමක් නැද්ද? තුන්වෙනි කාරණාව තමයි වැක්සින් එක විතර පස්සේ ඒ බබාව ගෙදර ගෙනාවට පස්සේ බබා ගැන ඉතාමත් සැලකිල්ලෙන් ඉන්න. බබා නොනවත්වා එක දිගට ඒ කියන්නේ පැය 3ක් පැය 4ක් එක දිගට නොනවත්වා අඬනවා නම් අනිවාර්යෙන් වෛද්‍ය උපදෙස් ගන්න. කියන්නේ ગેප් එකක් තිය නෙමෙයි. සාමාන්‍යයෙන් පැය භාගයක් කඩනවා ආයෙ ටිකක් නතර වෙනවා ආයෙ පැය භාගයක් කඩනවා ආයෙ ටිකක් නතර වෙනවා. ඒ ආකාරයට අන්නකොට ඒ ගැන බය වෙන්න කාරණාවක් නැහැ. මේ වැක්සින් එක විදපු දවසේ චුට්ටක් යාට අපහසු නිසා තමයි යා පිටින් පිට අඬන්නේ. නොනවත්වා එක දිගට පැය 3-4ක් අඬනවා නම් අනිවාර්යෙන් වෛද්‍ය උපදෙස් ගන්න. ඒ වගේම වැක්සින් එක ගාපු තැන උනාට සැරව වගේ දෙයක් මතුවලා තියෙනවා නම් එතන පැහැවලා පැසවලා ඒ වගේ නම් අනිවාර්යෙන් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඉතින් වැක්සින් එකක් විදලා ආවට පස්සේ පුංචි බබා කොහොමත් අපහසුයෙන් ඉන්නේ. ඉතින් සාමාන්‍යයෙන් දවසක් දෙකක් යනතුරු එයාගේ අපහසුතාවය යාට තියෙනවා. ඒ දවස් දෙකක් තුනක් යනකොට ඒක ඊමිට මග ඇරිලා ඉතින් ඔබ අම්ම කෙනෙක් විදියට මතක තබා ගත යුතු කාරණාවක් තියෙනවා. වැක්සින් එක විදලා ආවට පස්සේ අනිවාර්යයෙන්ම දරුවා පිළිබඳ ඉතාමත් සැලකිල්ලෙන් ඉන්න. යම් ගැටලුවක් යම් අපහසුතාවයක් තියෙනවා කියලා ඔබට පෙනෙනවා නම් වෛද්‍ය උපදෙස් පමණක් පිළිපදින්න කියලා මම කාරුණිකව ඉල්ලා සිටිනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් තව කෙනෙක්ට දැනගන්න ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් පාලින් කමෙන්ට් කරගෙන යන්න. ලයික් එකක් දාන්න. වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. තව අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු.